පසළොස්වක් පොහෝ දවස. අද උතුම් දේශනාවෙහි මාතෘකාව වන්නේ බක් පුර පසළොස්වක් පොහෝ දවස ඇති ශාසනික වැදගත්කම පිළිබඳව හෙවත් බක් පොහොය වර්ණනාව පිළිබඳවයි. එහෙමනම් පින්වත් ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුව ආශිර්වාද කරමින් මේ උතුම් දේශනාව මෙතෙන් සිට ශ්‍රවණය කිරීමට මෙත්සිතින් ඒකාත්මික වන්න. දිග්ගන සාසර සම්බුදු හිමි නැසුවේය දැක්මට නිවන් පෙරමාවත සැදුවේය ලක්රටනාග පිරිසගේ දුක් නැසුවේය බක්මස සාන්ද කිරණ අහසේ නැගුණේය සඳරැස් ලෙසින් බබලන රන් කසාවතයි සිත් සනසවන සඳ සෙවනලි සමාහිතයි පින්කම් වලට ඉඩ සලසන පොහෝ වතයි බක් පොහෝ වරුණ ඇසුවොත් බොහෝම හොඳයි සුදු සඳ කිරණ රන්දියසේ පාවෙන්නේ සිත්නස පුවට සැනසුම් නිති ගෙන දෙන්නේ බක්මස සාන්ද කිරණලිය ගොමු සානසන්නේ සම්බුදු බාලය බක් පොදා පැතිරෙන්නේ සම්බුදු බාල මහිම කවදාත් පැතිරෙන්නේ සමිඳුන් වන්දින රිසියේ නිමල් සුපිපෙන්නේ රන් සඳ කුසුම් ලොවුතුරු හිමි නමදින්නේ සුන්දර බක්මාසේ තුරුමල් සුදිලෙන්නේ සම්බුදු මහිම දස අත නිති පැතිරෙනවා බුදුගුණ සිඹින මද පවනක් නැග එනවා සුන්දර පොදිනි අපසිත් සැනසෙනවා බුදුබණ පාදය සිත නිතරම ඉල්ලනවා දනන් සිත් පහදමින් සුපූජිත වූ නුවන් මලින් දෙව් බඹුනරන් නික අඳුර දුක් නසා සැනසුම් මග සොයා දුන් නිති ඇවිල දුක් දෙන අඳුරු සසර දුරු කරමින් දිනෙන් දින මග ගෙවා අපේ බුදු පියාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ පින්වතුනි වැඩවසන කාලයේ සම්බුදු පදවිය ලබමින්
පස්වසරක් ගත වෙනවා ඒ සුන්දර බුදු බලයෙන් සිය දහසක් සැනසෙනවා බුදු නෙත මහමෙත් ගුණයෙන් තුන් ලෝකෙම විමසනවා අවිගත් මහ පිරිසක් පෙර කරුණාවට හසු වෙනවා එකල මෙරට නාග කුලේ ගොත් පිරිසකි උන්නේ පිරිසක් මහ මුහුද සිටි පිරිසක් ගොඩ බිම වන්නේ මෙදෙ පිරිස බලවත් ලෙස රජකම් කරමින් ඉන්නේ නාගදීප ඉතිහාසය මේ බණපද තුල වන්නේ ගොඩ බිම ඉඳන් 500ක් යොදුන් දුර අධිපතිකම් කියා බලපතුරයි මහෝදර ඔහුගේ සොහොයුරිය වූ ඇය විවාහ කර දුන්නා ගොඩබිම වැසි රජුහට උදා කර මන් බැඳි සොඳුරිය අතිනත අරගෙන සෞසිරි සැපතින් පසුවන්නේ ගොඩබිම වාසී නාරජිදුන්ටය ඇයගේ සෙනෙහස හිමිවන්නේ සිය දහසක් නොව ඊටත් වැඩියෙන් නාරජුහට පිරිවර ඉන්නේ මෙහෙම කලක් ගත වී ගිය තැනදී ඇය මව් පදවිය අරගන්නේ ඇය මව් පදවිය අරගන්නේ සුන්දර දේවිය ලස්සන කුමරෙකු බිහි කරමින් පෝෂණ කෙරුණේ ඔහුගේ නම චූලෝදර නම් විය සතුටින් වැඩුණා රජදානේ මේ අතර නොසිතූ තවත් දෙයක් වෙයි ඔබ සැම අහගන්නට ඕනේ තමනෑ පිරිසම මහා සටනකට මුල පිරුවායේ රජදානේ මුල පිරුවායේ රජදානේ දැහැමින් රජ කළ මහෝදරගේ පිය මහලු වියට ටික ටික පත්